හලෝ යාළුවනේ කොහොමද ඉතින්? ඔයගොල්ලෝ දන්නවද මේ මොනවද කියලා? මේ තමයි වට්ටක්කා. අපි බලමු වට්ටක්ක වලින් රසම රස කෑමක් හදන්න යන්නේ. අපි වට්ටක්ක වලින් රසම රස පුඩිමක් හදමු. හොඳයි අපි බලමු අපිට වට්ටක්ක පුඩිම හදන්න ඕන වෙන පද ටික. මෙතන තියෙනවා වට්ටක්ක ග්‍රෑම් 200ක් හදන්න තියෙනවා. සීනි ග්‍රෑම් 250යි. කොම්ප්ලා මේස හැඳි 6ක් හදන්න තියෙනවා. අපිට වැනිලා ඕනේ. ඊට පස්සේ පොල් කිරි ලීටරයක් අපිට ඕනේ. ඔයගොල්ලෝ පොල් ගන්නවා නම් පොඩි පොල් ගන්නවා නම් පොඩි පොල් එකමාරක්වත් ඕනේ. ලොකු පොල්
ගහන්න ඕනේ. ඇඳි ගහන එක නතර කරගන්න නරකයි. ඒක අපි ඇඳි ගහගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර වැඩි කරාම වෙන්නේ මේක ටක් ගාලා උකු වෙනවා. හැබැයි එතකොට අර පිටි ටිකේම තැම්බිලා නැහැ. මේකේ දාලා තියෙන පිටි ටිකක් හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් යනවා විනාඩි 20ක් විතර යනවා. ඉතින් අඩු ගින්දරේ අපි මේක නොනොල්තාම ඇඳි ගන්න ඕනේ. හැබැයි ඇඳි ගන්න එක නතර කරන්න එපා. නතර කර ඇටිය මේක කැටි ගැහින්න බලනවා. ඒක නිසා අපි දැන් මේක පොඩ උතුරගෙන ඉන්නේ. ටික වෙලාවක් යනවා. ඉතින් අපි බලමු අවසානයේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක හදම හරියාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලෝ මේක ඇඳි ගන්නකොට ඔයගොල්ලෝ හෑන්ඩ් එක තේරෙනවා. තව චූට්ටක් අපි තියමු. සෙට් වෙනවා. මේක ඉක්මනට කරගන්න ඕනේ. ගල ගල් වෙන්න බලනවා. අයිස් කැට වගේ වෙන්න බලනවා. ඒකින්ද පිටු උඩින් දාන්න එපා. පහලින් තියන්න. පහලින් දවස් දෙකක් හරි තියන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක ෆ්‍රිජ් එකෙන් දැම්මන් පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට මේක පෙන්නන්නම්. මේ දිනේ අපි හදාගත්ත